රුපියල් 17 1500 ගල් තියෙනවා බේරු වල ගන්න පුළුවන් කැරට් එක. ඊට පස්සේ තව සංයෝගයකින් ෆිල් කරනවා සමහරක් වෙලා රූබි. ඒ වෙවිලා අපි කියනවා බොරැක්ස් කියලා. බොරැක්ස් කියන්නේ කලර්ලස් සංයෝගයක්. ඒක ඇක්සෙප්ටඩ් පොඩ්ඩක්. අරක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. සර්ටිෆිකේට් එකේ අග ලියන්න ඕනේ natural corundum filled with man made glass කියලා. ඒක එහෙම ලියන්න නැතුව සර්ටිෆිකේට් එක කස්ටමර්ට කියන්න නැතුව විකුණන්න එතිකලි තහනම් ලීගලි තහනම් මං හිතන්නේ දෙන්නේ නැහැ. අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒතකොට හැම ජාතියේ ගලක්ම තියෙනවා තායිලන්තේ. ඒ කියන්නේ අපි කියමු දැන් ඉන්දියාවේ සාමාන්‍යයෙන් විකිරෙන්නේ මොනවද? වැඩි හරියක් yellows විකින්න ගොඩක්. yellow විතරක් නෙවෙයි බ්ලූත් යනවා පින්කුත් යනවා ඔක්කොම යනවා. නමුත් ඉන්දියාවේ විකින්න ගල් මොනවද? සාමාන්‍ය size මම එදා පෙන්නුවා නේද ඔයගොල්ලෝ? කැරට් කීයද යන්නේ? කැරට් 3 6 වගේ අතර තමයි යන්නේ. Between 3 and 6 carats. මොකද්ද transparency? When it comes to transparency, so you have like 5 terms. One is transparent, translucent, opaque. So in between you have transparent to translucent, translucent to opaque. ඒ කියන්නේ මොකද්ද යන්නේ සාමාන්‍ය ඉන්දියාවේ? ඉන්දියාවේ යන්නේ වැඩි හරියක් translucent to opaque ගල්. transparent වැඩි ඉල්ලන්නේ. transparent ඉල්ලුවොත් කැරට් එක රුපියල් 15000ක් 20000ක් වෙනවා. රුපියල් 17 1500 ගල් තියෙනවා බේරු වල ගන්න පුළුවන් කැරට් එක.